ඔන්න මම මේ ලෑස්ති වෙන්නේ අපේ ගහෙන් කඩපු පැපල් ගෙඩියකින් පළවෙනි වතාවට ජූස් එකක් හදන්න. සතුටුයි වගේම ආසාවෙන් හදන්නේ මොකද අපේ මහන්සියෙන් හැදුන ගෙඩියක් නිසා. ඉතින් උදේම නැගිටලා අදත් වැඩ ගොඩක් තියෙනවා. මම නැගිට ගමන් ලෑස්ති වුණා. ලෑස්ති වෙලා මේ ඉස්සලාම කරේ පැපල් ගෙඩියෙන් ජූස් එක හදපු එක. මොකද හැමෝම දැන් බලාගෙන ඉන්නවා ඒක බොන්න. මට ඒකෙත් හැම වීඩියෝ එකක්ම ගන්න බැරි වුණා. මම හදලා ටක් ගාලා පවුලේ කට්ටියටත් දුන්නා. ඒ වගේම එහා ගෙදර නංගිලාටත් තිබ්බා. මොකද මම දෙයක් හැදුවොත් අනිවාර්යෙන් දෙන නිසා. දීලා කනකොට ඊටත් වැඩිය ඒ කෑම රස වෙනවා. එහෙම නැත්නම් මේ බීම ගොඩාක් රස වෙනවා. මොකද හිත හොඳින් නෙමෙයි හැමදේම කරන්නේ. උත්සාහ කරන්න හැම වෙලේම හොඳ දෙයක් හිතන්න සහ හොඳ දෙයක් දෙන්න. මොකද එතකොට ජීවිතේ ගලාගෙන යනකොට මේ අපිට සතුට නිකම්ම ලැබෙනවා. මොකද අපි හැම වෙලේම උත්සාහ කරන්නේ හොඳ දේවල් කරන්න සහ හොඳ දේවල් දෙන්නනේ. ඉතින් එහෙම වෙනකොට ජීවිතේ හැම වෙලේම පොසිටිව් සයිඩ් එකට නිකම්ම යනවා. අර නෙගටිව් කියන දේවල් ජීවිතෙන් ටික ටික ඈත් වෙනවා. මට ගොඩක් වෙලාවට නංගිලා දානවා වගේ පොසිටිව් වයිබ් එකට හරි ආසයි අක්කේ කියලා. හේතුව වෙන්නේ නැති මගේ වීඩියෝස්. මොකද මම හැම වෙලේම හැම වීඩියෝ එකෙම පොසිටිව් දෙයක් දෙන්න උත්සාහ කරන කෙනෙක්. ගන්න පුළුවන් දෙයක්, ඉගෙන ගන්න පුළුවන් දෙයක්, හොඳ දෙයක් දෙන්න උත්සාහ කරනවා නම් ඉබේම අපිටත් හොඳ දේවල් අපේ ජීවිතවලට ලැබෙනවා. ඒ වගේම සතුට සැනසීම අඩුපාඩුවක් නැතුව ලැබෙනවා. අද මම කාමරේ මට පුළුවන් විදිහට අස් කරා මේ ඉතුරු ටික හස්බන්ඩ් කරන්නේ. මොකද සම්පූර්ණ කාමරේ ආය මොප් කරලා ක්ලීන් කරනවා කියලා එයා කිව්වා. ඉතින් මට පුළුවන් විදිහට මං පොඩ අස් කරලා තිබ්බා. මොකද මං දැන් යන්න ඕනේ නිසා. එයා තාම වත්තේ වැඩ. ඔන්න දැන් මම චුට්ට ලෑස්ති වුණා. අද ලොකුවට මේකප් දාන්නේ නැහැ. මොකද මට චුට්ටක් පරක්කු වෙලා. හැබැයි ඔයාලා බලාපොරොත්තු වෙන හින්දා මම වීඩියෝ එකක් දෙන්න ඕනේනේ. ඉතින් ඒ නිසා ඔන්න චූටි වීඩියෝ ක්ලිප්ස් එකතු කරගත්තා. ඔයාලට බලන්න. මොකද ඔයාලා ආසාවෙන් ඉන්න නිසා මගේ වීඩියෝ එකක් බලන්න. ඔන්න පොඩියට මේකප් කරගත්තා. මොකද මම අද අයියත් එක්ක බයික් එකේ යන්නේ හස්බන්ඩ් එක්ක. ඒ නිසා ලොකුවට මේකප් කරේ නැහැ. හදපු ජූස් එකක් බීවා. හරිම රසයි. ගෙදර හැදුණු පළතුරු, වසවිස නැති පළතුරු නිසා හරිම රසින් බීවා. ඔන්න ඉතින් අද මගේ ලුක් එක මෙන්න මේ වගේ සිම්පල් ලුක් එකක්. ලොකුවට කිසි